Hello guys, අදත් ඔයාලා අසාදරයෙන් පිළිගන්නවා SL දහම් ටෙක් YouTube channel එකට. thumbnail එකේ තිබ්බා වගේ අද අපි බලන්න යන්නේ ඔයාලගේ map එක offline use කරන්නේ කොහොමද කියලා. මේක ගොඩක් වැදගත් වෙන්නේ නිතර ගමන් බිමන් යන අයට. ඒ කියන්නේ ඔයා මේ map එක මේ විදිහට වැඩ කරොත් ඔයාට ඕන තැනකට යන්න මේ offline map එක පාවිච්චි කරන්න පුළුවන්. අපි දැන් බලමු මේක කොහොමද කරන්න කියලා. මම ඔයාලට එදා කලින් වීඩියෝ එකේ පොරොන්දු වුණා Google Maps service එකේ දෙන තවත් function ගැන වීඩියෝ එකක් කරන්න. ඒ හින්දා තමයි මම මේ වීඩියෝ එක අරන් ආවේ. එහෙනම් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. ඔයාලා මෙතන ඔයාගේ account එක උඩ click කරන්න. මම මෙතන මගේ account එක උඩ click කරාම මට පේන්න මෙතන option වගේක්. මම මේ option වල ගොඩක් ඒවා ගැන ඔයාලත් එක්ක කතා කරලා තියෙන්නේ. අපි දැන් බලමු අපිට ඕන වැඩේ කොහොමද කරන්න කියලා. මෙතනදී ඔයා offline map උඩ click කරන්න. ඊට පස්සේ ඔයාගේ internet එක තියෙනවද කියලා බලන්න. internet connection එක නැත්නම් මගේ router එක connect කරගන්නවා. ඊට පස්සේ select your own map කියලා click කරපු ගමන් ඔයාට අවශ්‍ය ප්‍රදේශය ඔයාට මෙතනින් select කරන්න පුළුවන්. ඔයා select කරන ප්‍රමාණය අනුව ඔයාට යන data ප්‍රමාණය වැඩි වෙනවා. දැන් මම මෙතන මගේ location එක තියෙන තැන ඉඳන් මම මේ වගේ select කළා. මෙතන මේ බලන්න select ලං කරන්න ප්‍රදේශය අඩු වෙන්න MB ගණනත් අඩු වෙනවා. මට මේ කොටස වගේ ඇති හින්දා මම මේ කොටස select කරලා download button එක උඩ click කරනවා. ඔයා මේ විදිහට download button එක click කරාම මේ විදිහට ඔයාගේ map එක download වෙන්න ගන්නවා. ඔයා මෙහෙම ටික වෙලාවක් ගිහලා download වුණාන් පස්සේ ඔයාට යටින් පෙන්නනවා download වෙලා තියෙන percentage එක. ඔයා මේ විදිහට download වුණාන් පස්සේ ඔයාට data off කරලා මේ map එක open කරගන්න පුළුවන්. මම ඔයාලට download වුණා මේක කොහොමද කරන්න කියලා කියන්න. හරි දැන් මගේ map එක download වෙලා ඉවරයි. මම ඔයාලට මේක පෙන්නන්න කලින් මේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා අපේ channel එක subscribe කරලා යන්න. ඒක මටත් මගේ channel එකටත් කෙනා ලොකු උදව්වක්. මගේ channel එකේ වීඩියෝ බලන බහුතරයක් පිරිසක් channel එක subscribe කරලා නෙමෙයි වීඩියෝ බලන්නේ. ඒ හින්දා පුංචි වෙලාවක channel එක subscribe කරලා යන්න. මම මේ වෙලාවේ offline map එක පාවිච්චි කරන විදිහ කියලා දෙන්න මගේ internet connection එක off කරගන්නවා. මම මේ map එක උඩ click කරාම ඒක උඩ එක සැරයක් tap කරපුවම ඔයාලට මේ වගේ map එක load වෙනවා. ඔයා මේ ඔයාලා මගේ internet connection එක මම off කරලා තියෙන්නේ. ඔයාට යන්න ඕන map එක අපි select කරපු හරිය තැනක් අල්ලලා කියන්නේ ඔයා download කරගත්ත කොටස ඇතුලේ තියෙන තැනක් උඩ click කරලා direction උඩ click කරපු ගමන් ඔයාට ඒ තැනට යන්න location එක පෙන්නනවා. එහෙන් පෙන්නන්න ඔයාට internet ඕනේ නැහැ. ඒ කියන්නේ දැන් ඔයා ටිකක් දුර තැනකට හෙව්වා. දැන් මම මේ හරියෙන් වගේ ගන්න. can't connect කියලා වෙන්නේ. ඒ කියන්නේ මම download කරගත්ත කොටසේ විතරයි මට location එකේ මට යන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මම මේ කොටසේ හරිය තමයි download කරගත්තේ. ඒ හින්දා මට මේ හරියට අපිට ඕනම location එකට මේ අවට තියෙන යන්න පුළුවන්. ඔයාට ඕන මේ ශ්‍රී ලංකා map එකම download කරගන්න පුළුවන්. වැඩිපුර MB ගාණක් ගියත් ඒක ඇත්තටම වට. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. මේ වීඩියෝ එකට like එකක් දාලා යන්න. මේ වීඩියෝ එක වටිනා නම් කට්ටියක share කරන්න. ඔයාට මීට කලින් දාපු Google Maps වල location එක කොහොමද කෙනෙක්ගේ location එක share කරන්න කියලා දැනගන්න ඕන නම් මේ උඩ තියෙන card එක click කරලා නැත්නම් මම description එකේ link එක දාලා තියන්න. ඒකත් බලන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.